මොකද කරන්නේ? අද ළමයාගේ ඉස්කෝලේ අර විවිධ ජාතීන්ගේ කෑම ළමයින්ට උගන්වනවා. ඉතින් මේ ඒකට ලෑස්ති වෙනවා. දැන් ඉතින් ඔයාගානේ මොනවද පොඩි උන්ට දෙන්නේ? සිංහල කෑමක් හැදුවා. කිරිබත්, කෙසල් කනක් ගත්තා. ඒ තමයි සිංහල කෑම. ඒකට ලුණු මිරිසක් හැදුවා. මේ ඊළඟට මුස්ලිම් කෑම. බුරියානි එක්ක අන්නාසි තියෙනවා. අම්මට කිව්වා බිත්තර මේ තම්බලා බදින්න කියලා. මං කරන්නේ නැති නිසා අපේ අම්මට කිව්වා ඒ වැඩේ. එයා බිත්තර හදලා දෙන්නම් කිව්වා. තව සිංහල කෑමක් තියෙනවා. කොකිස්. ඊළඟට බර්ගර් පෙන්නන්න මේ කේක් තියෙනවා. මේ දෙමළ ජාතිය පෙන්නන්න ලඩු තියෙනවා. ඔහොම තමයි අද වැඩ. කිරිබත් එක ගානට කෑලි ටික කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලා උඩින් ඉරි ටික ඇඳලා ඊට පස්සේ ගානට කපා ගන්නවා. නැත්තම් එක කෑල්ලක් ලොකුයි. එක කෑල්ලක් පොඩි වෙනවනේ. කොහොම කැපුවත් ඉතින් ඇද යනවා ඉරි ටික. දැන් 7 වෙද්දි මේවා ගෙනිහින් දෙන්නත් ඕනේ. ඔන්න ඔය විදියට උදේ වරුව ගෙවුණා. උදේ හදපුවම දවලුත් කෑවා. රැයටත් ඒකම කන්න බෑනේ. රැයට කඩෙන් ඉදියප්ප ගෙනාවා. පොඩි හම්බුනේ නෑ ඉතින්. එතකොට අපි මොනා හරි හදා ගන්න ඕනේනේ. දවසකින් රසම් එකක් බිව්වේ නැහැ. ඉතින් මේ ඉදියප්ප කන්න රසම් හදාගන්න තමයි ලෑස්තිය. ඉස්සර නම් ඔය කඩවල වලින් කනකොට රසම් එහෙම හම්බෙනවා. දැන් නම් එහෙම හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් කන්නාස් හිතුනම ගෙදරම හදාගන්න වෙනවා. ගෙදර ගොඩාක් දේවල් නැහැ එකට එකතු කරන්න. පොඩි දේවල් ටිකක් තියෙනවා එකතු කරලා හදාගමු. මම ගත්ත සුදු ලුණු ගෙඩියක් ඒකෙන් භාගයක් එකතු කරගන්නවා. වාජනේ රත් වෙන ගමන් තියෙන්නේ රත් වෙන වාජනේට එකතු කරගන්නවා. සුදු ලුණු බික් 5ක් එකතු කරගත්තම ඒකට මේ එකතු කරගන්නවා මම අරගත්ත තක්කලි ගෙඩි 5ක් වැඩි 3ක් එකතු කරගමු. ඊළඟට එකතු කරගන්නේ ගම්මිරිස් ඇට කීපයක්. අඩු ගින්දරේ මේක පුච්ච ගන්න ඕන. තක්කලි සුදු ලුණු එම තැම්බෙන්න ටික වෙලාවක් යනවා. සුදු ලුණු නම් ටිකක් වැඩි වුණාට කමක් නැහැ රස වැඩි වෙනවා. සුදු ලුණු රහට වැඩිපුර කැමති නැති අය ගෙවල් වල ඉන්නවනේ. එතකොට ටිකක් අඩුවෙන් එකතු කරගන්න. මේ සුදු ලුණු ලිපේ පිච්චෙද්දිත් අපේ ගෙදර අය සුදු ලුණු ගඳයි කියලා කෑ ගහනවා. ඒ වුණාට මම බික් 5ක් විතර එකතු කරලායි මේකට තියෙන්නේ. තක්කලි ටික පිච්චීගෙන එනකොට මේකට මම එකතු කරගන්නවා සූදුරු ටිකක්. සූදුරු තේ හැඳි භාගයක් විතර. සූදුරු ටිකක් වැදුනදී. මම අරන් තියෙනවා වියලි මිරිස් කරල් කීපයක්. මේකත් කොටස් කීපයකට කඩලා එකතු කරගන්නවා. මතක තියාගන්න සැරකන්න බැරි කෙනෙක් නම් මේ මිරිස් එකතු කරනකොට ඇට ටික පැත්තකට හලා ගන්න. ඇට ඉවත් කරලා මෙන්න මේ වගේ කෑලි වලට කඩලා මිරිස් කරල් කීපකුත් එකතු කරගන්නවා. ඔයාලට හිතෙනවා ඇතිනේ මේ තක්කලි ගෙඩි පිටින් දාගෙන පුච්චන්නේ කියලා. මේක කපලා දැම්මොත් මේකේ තියෙන ඉස්ම අනිත් ඒවට ගෑවිලා මේක පිච්චෙනවා නෙමෙයි තැම්බෙනවා. මේ දේවල් පුච්චලා ගත්තම තම්බලා ගන්නවට වඩා ටිකක් අමුතු රහක් එනවා. ඒක මාරු. ඒක නිසා අනිවාර්යෙන් පුච්චලා ගන්න. ඒක පිච්චෙනකම් මට තියෙන පොඩි වැඩක්. මම අරගත්ත සියඹල ග්‍රෑම් 50ක් විතර මෙතන තියෙනවා. මම මේ සියඹල ටික
වතුර එකකට එකතු කරලා හොඳට හොද ගන්නවා. මට ඕන වෙන්නේ සියඹලා ඉස්ම. වතුර අඬු කෝප්ප එකමාරක් විතර තියෙනවා. සියඹල ග්‍රෑම් 50ක් එකතු කරලා සියඹල ටික හොඳට දිය කරගන්නවා. සියඹල ටික හොඳට අතෙන් පොඩි කරන්න. ඔයාලා දන්නවද අපි මේ විසි කරන සියඹල ඇටෙත් බේතක් කියලා? හොයලා බලන්නකෝ. මේ සියඹලටත් කැමට ගන්නවා. සියඹල කියන්නේ හොඳ බේතක්. ඔයාලගේ බඩ වේලලා ගොඩක් දවස් තියෙනවා නම් සියඹල බීම එකක් හදලා බොන්න නිකම්ම බඩ පුරුල් වෙනවා. දැන් මේ සියඹල එක පෙරා ගන්නවා මම. දැන් මේ ටික හොඳට බැදිලා තියෙන්නේ මිරිස් ටික එහෙම කළු වෙලා. තක්කාලිත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මෙන්න මේකෙන් මේ ටික හොඳට තලා ගන්නවා. ඔන්න ඔය විදිහට මේ ටික හොඳට පොඩි කරගන්න. මේ විදිහට පොඩි කරලා සුදු ලුණු පොතු එහෙම අකමැති නම් කෑම එකේ තියෙනවට ඒවා අයින් කරගන්න. තක්කාලි ටික හොඳට තැම්බුණද? තක්කාලි තැම්බෙන්න මේකේ වතුර මදි කියලා හිතෙනවා නම් එකතු කරගන්න වතුර කෝප්ප භාගයක් විතර. ඔන්න මමත් එකතු කරා. ඔක්කොම එකතු කරා. ලුණු එකතු කරන්න අමතක වුණානේ. ලුණු ටිකත් එකතු කරගන්න. දැන් ඔන්න තක්කාලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ බලන්නකො ලුණු මිරිසක් වගේ නේ පේන්නේ. හරි සුවඳයි. මේක හදලා ඉවර වුණාම මීට වඩා සුවඳයි. පොඩ්ඩක් ඉන්නකෝ. මේ තියෙන හදාගත්ත සියඹල ඉස්ම ටික. දැන් මේ ඉස්ම ටිකත් මේ තක්කාලි මිශ්‍රණයටම එකතු කරගන්නවා. මගේ සියඹල ටික උකු වැඩි වගේ හිතුණා. ඉතින් මම මේකට තව වතුර කෝප්ප භාගයක් විතර එකතු කරලා භාජනයේ හොදලා ඒකත් එකතු කරගන්නවා. බලමු ලුණු ඇද්ද කියලා. දැන් මේක හොඳට නටව ගන්න. ඔයාලට බඩ පිපිලා කන්න බෑ වගේ දවස් තියෙනව නේද? මෙන්න මේ වගේ හොද්දක් හදාගන්න. බෑ කියපුවා පෙරලගෙන කන්නේ. හොද්ද නටාගෙන එනකොට ලිප ඔෆ් කරලා මේ තියෙන කොත්තමල්ලි කොළ. මේක චූටි චූටියට කඩලා එකතු කරගන්නවා. මුල් කොටස එකතු කරගන්න එපා. මුල් කොටස කඩලා අයින් කරන්න. ඒ අයින් කරපු මුල් කොටස සම්බෝලයක් හදන වෙලාවට වගේ එකතු කරගන්න පුළුවන්. කොළ ටික දැන් කඩලා අපේ හොත්තට එකතු කරගන්නවා. දැන් ඔයාලට මේක ටෙම්පරාදුවක් කරගන්නත් පුළුවන්. ටෙම්පරාදු කරන්න කැමති නැති අයට මේ විදිහට කරන්නත් පුළුවන්. තෙල් එකතු කරලා ටෙම්පරාදුවක් ආයෙම මේකට එකතු කරනවට වඩා මේ හොද්ද දැන් සුවඳයි රසයි. මෙහෙම්මම කැමට අරගන්න. මම කොළ ටික එකතු කරගත්තේ ලිප ඔෆ් කරලා. මේ නැත්තම් කොළ ටික අපරාදේ. ගොඩක් තම්බලා කොළවල තියෙන ගුණ අහක යවන්න එපා. මේ විදිහට කන්න. හොයාගන්න ලේසි නිසා කොත්තමල්ලි කොළ එකතු කරාට මේකට හොඳම ගැටතුඹ කොළ. මේ තියෙන ගැටතුඹ බලන්නකො අඳුරනවද කියලා. මේවා සාමාන්‍යයෙන් ගෙවත්තේ වල් පැලයක් විදිහට හැදෙනවා. හැබැයි පුදුම ගුණ තියෙන ශාකයක් තමයි මේ ගැටතුඹ කියන්නේ. ඉතින් දැන් අපි මේකේ රස බලමු. රස බලන්න තියෙන්නේ අද ඉදියප්ප. ඉදියප්ප එක කමු.
රස බලන්න යන්නේ. උණුවේ රස බලන්න යන්නේ. මාරු. ලෙඩ වෙලා කන්න බැරිව ඉන්න අවස්ථාවක වගේ අනිවාර්යෙන් හදලා රහ බලන්න. ලෙඩ පැත්තක තියලා කෑම කනවා. මේ හොත් එක්ක ඉදියාප්ප කනකොට මට මතක් වුණේ පානිපූරි. ඉතින් මම ටක් ගාලා අල ටිකක් තම්බලා ගත්තා, ලුණු මිරිස් ටිකක් කපලා ගත්තා. මේකට ලුණු කුඩු ටිකකුත් තියලා මේ පොඩි කර ගන්නවා අල ටික. මං අල තම්බ හිටියේ නෑ, කලින් බෙදපු අල වගේක් තිබ්බා. ඉතින් ඒ ටික අරගත්තා. අල තම්බලම ගන්න ඕනයි කියලා නැහැ පානිපූරි වලට. මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. අල මිශ්‍රණය ලෑස්ති. මෙන්න මේ පපඩමක් ගත්තා. උඩ කැඩුවා. අල ටික පිරෙව්වා. මේ පානිපූරි එකක් මම මේ දවසක් කෑව කඩෙන් එකක් රුපියල් 100යි. මේ පපඩම් එච්චර ගණන් නැහැ ළමයි. කඩේ ගන්න පුළුවන්. පපඩම් 20ක 25ක විතර පැකට් එකක් රුපියල් 200යි. අල පුරව ගත්ත පපඩම් මෙන්න මේ විදිහට පොඟොල අරගෙන කටේ දාගන්න තමයි තියෙන්නේ. මාරු. හොඳට කරපෙනවා. රහයි. අහන එක හොද්දෙන් වැඩ දෙකක් ගන්න. ඔයාලත් හදා ගන්න. මෙන්න මේක. ගිහින් එන්නම්. බයි.